උපන්දා සිට කරපු පව් නැත. වරක් වැන්දොත් කෙලෙන. ඔය එක තමයි ඔය අදහස තමයි ඔය කිව්වේ. ඔය අදහස තමයි මට මෙතන කියලා දෙන්නේ. මොකද උපන්දා කියනකොට අවිද්‍යාවේ තෘෂ්ණාව යම් දවසක උපදින දවසේ ඉඳලා මේ සස්තිය මේ ගමන් කරලා ඇවිල්ලා එක වරයි කැලණිය නැන්දේ. කරපු පව් සියල්ල ඉවරයි. ඇයි? තේරුණාද කියපු තේරුම? කරපු පව් ඔක්කොම ඉවරයි. සෝතාපන්න ඵලයෙන් එක පව් සෙට් එකක් ඉවරයි. බුද්ධාගාමෙන් තව පව් සෙට් එකක් ඉවරයි. අනාගාමී ඵලයෙන් තව පව් සෙට් එකක් ඉවරයි. අරිහත් ඵලයෙන් සත්වෙත් ඔක්කොම ඉවරයි. යකෝ මේ ආයින්නේ නැහැ. අහෝසි වෙනවා හොඳේ. සෝතාපන්න වුණාද මම තාත්තා මම නැතුව අනිත් ඒවා මොන ප්‍රාණඝාතය තිබ්බත් ආයන්නේ සතරපයි. ඒ ඉවරනේ ඉතින් අහෝසි. සකු르දාගාමී වුණාද ආයි කාම ලෝකේ මොන පව කරලා තිබ්බත් කාම ලෝකෙට එන්නේ නැහැ. අහෝසි. අනාගාමී වුණාද කාම ලෝක වලට ආයෙ එනවා දැන් සෙලින් සුද්ධාවාසේ. අරියත් වුණාද තුන් ලෝකෙම ඉවරයි. කිසිම එකක් කර්මයක් බහින්නේ නැහැ. ඉවරයි. අහෝසි. බුද්ධ ශාසනය කරේ අහෝසි කර්ම දෙන්නේ. පව් හොදනවා නෙවෙයි අහෝසි කළා. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දුකු කැලණි වරක් වැන්දුකු කැලණි බුදුන් දැකලා නිවන් යන්නට කවුද අපමැති මේ